guys, welcome back to our YouTube channel. මේ තියෙන්නේ අපේ නුවරඑළිය day 2. අපි නුවරඑළිය ඉන්න දෙවෙනි දවසේ තමයි අද. ඉතින් අපි හිටියේ ඊයේ හිටපු තැනමයි. අපි උදෙන්ම ටී එකකුත් හදාගෙන අපි ගියා අපේ උඩ තට්ටුවට. ඒ කියන්නේ එකම රූම් එකේ තියෙන උඩ තට්ටුවට. view එක නම් හරියම ලස්සනයි. සීතලත් එක්ක රස්නිතේ. වැහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා. හයි අද අපි මෙහින් අන්තිම දවස day 2. මෙහින day 2. අද මෙහින් 12ට check out වෙනවා. අපි දැන් යනවා breakfast ගන්න. බ්‍රෙකී ගන්න යනවා බ්‍රෙකී. අද අපි ශ්‍රී ලංකන් breakfast එකක්. breakfast තරම් ලෑස්ති වෙලා අපි ගියා Mountain Safari. සඳ තැන්න බලන්න තමයි යන්නේ. ඒක යන තියෙන්නේ සෆාරි ජීප් එකක. ඒක මාර ෂෝක්. දැන් අපි ජීප් එකේ තමයි යන්න හදන්නේ Mountain වලට. කාලේට පස්සේ සෆාරි එකක් යන්න. හරි අපි යන්න පටන් ගත්තා වනේ ලොස්සනෝයි. වල ගන්න ඕනේ මේ අයියෙන් යනවා. මොකද දාගෙන බැරිද ඒක? ලස්සනෝයි. හරි අර බලන්න අර ඒ අස්සන මාර විවයක් තියන්නේ ගෑස් වෙනවා අල්ලන් ඉන්න මේ අපේ උඩින් එදි දැක්ක හරක් ටික දැන් ළඟින් යන්නේ අපි ඒකලු කලින් මේ උඩම දැන කියලා නෑ උඩම දැන නෙමෙයි තව යනවා දැන් නම් ඔව් දැන් ගොඩාක් උට්ටයි දාම ඇවිල්ලා තියෙන්නේ උඩට යනවා යනවා දැන් නම් හොඳටම සීතලයි මේ දිගටම අපි ආව පැත්ත තියෙන්නේ අර මිස් එක අපි මේ දැන් යන්නේ උඩම තැනට. මෙතන ඉඳන් මෙහෙම තමයි පේන්නේ. මේක ෆෝන් එකකින් පේනවට වඩා ටිකක් කියන්නේ බය හිතෙනවා මේ. අපි වැස්සා දැන් තව චුට්ටක් තියෙනවා. ඒ ටික පයින් යන්න ඕනේ. ලස්සන පාරක් තියෙනවා. අංක මේ වැස්සට මොන හරි වෙලා නැත්නම් කලින් ඉඳන් මෙහෙමද? හේදිලානේ. වැස්සට හේදිලා මෙච්චර. අපි ඉන පාරට රෙඩි හොඳ ඇති නේද? පුංචි ලෝකාන්ත 10ක් තියෙනවා ලංකාවේ. සම්තන පුංචි ලෝකාන්ත කියන්නේ මෙතන. ඒක අපි ඉන්නේ මධ්‍යම පළාත අවසානයේ. ත්‍රිහාට ඌව පළාත. ඌව පළාත. If I don't take that step to තමයි පිටුරු තලාගල කන්ද අපි දැන් ඉනම් හොඳ දැන්නත් බැලුවා අතට view point එකට ගිහිල්ලා ෆොටෝ ගැහුවා දැන් මාර ලස්සනයි මුළු හැම පැත්තම පේනවා තමයි ලංකාවේ උසම view point එක තියෙන්නේ දැන් අර මේ කලින් අර වීදුවට වහිච්චේවා දැන් ආයි පේනවා පේනවා අපි අද්දි පෙන්නන්නම් කොකුලුන් අතන අර මේ සතපෙන පිළිම වගේ කියලා එකක් කියනවා කිව්වා මේ මල්ලන් බබා මේ පැත්තට ඒක දැන් පේනවා තමයි සතපෙන පිළිමේ ඒක නේ අරක වැරදුනා අපිට අර
මේ බලන්න මෙයාගේ හිතේ තමයි මගේ බෑග් එක. බෑග් එක ඔක්කොම නංගනවා. අපි දැන් මෙතනින් චෙක් අවුට් වෙන්න යන්නේ ඔක්කොම බෑග්ස් ටික ගත්තා. දැන් අපි චෙක් අවුට් වෙනවා. අපි හිටියේ මේ දවස් ටිකේ ඩ්‍රීම් කොටේජ්. ඩ්‍රීම් කොටේජ්. අක්කල ගාඩන් එකේ අතන තියෙනවා සීතලි කොයිල් ඉන්නවද? ඔව්. ඒ ටම්මන් කොවිල ඒ ටම්මන් කොයිල්. තාත්තට කරා කාලේ අපි. ආයෙද? ඔව්. මම ජෝඩි. අපේ නෙක්ස්ට් ස්ටොප් එක තමයි මේ දැන් ඊළඟ දවසේ මෙහෙ තමයි අපි නතර වෙන්නේ. මේක බ්ලැක්බෙරි කොටේජස්. අපේ බෑග්ස් ඔක්කොම තියලා ගියා ඇවිදින්න. ඊළඟට අපි ගියේ ඊගල්ස් view point එකට. මේකත් නුවරඑළිය ශාන්තිපුර තියෙන තැන. මේක නම් දැන් මේ හදන ගමන් තිබ්බේ. point view point එකට ඇවිල්ලා ඉන්නේ. ශාන්තිපුර තියෙන්නේ. තවත් ලංකාවේ උසම තැන. අපි 6772ක් උඩින් තමයි ඉන්නේ. මුද් වට්ටමේ ඉඳලා. ඉතින් සඳතන ගියා කිව්වනේ. ඔව්. බලන්න අර තියෙන එක තමයි ඔයාලා ගියේ පාර අර පස් පාර. ඊළඟ අතන අර කියනකොට මේ මට තියෙන අර පොඩි ගෙදරක් වගේ එක තමයි අර view point එක. අර ඇතුලේ පින් ඔය මෙතන බස් ටික තියෙනවා. ඔව්. ඒක ඇතුලේ ගිහලා අතන තමයි ඔයාලා ගියේ සඳතන බලන්න. පිළිරු දලාගල මේක තියෙනවා මොක මට්ටමේ ඉඳලා අඩි 8201ක් තියෙනවා. Dreams she'll never keep. I sip my coffee, miss my cue. Still යනවා මේ දවස් ලිප්. ලවර් ස්ලිප්. දියාල බලන්න. කමාරුයි. ඔව්. අපි තාව දවස් දෙකේ වැස්සා. මම මේ උඩටම නැග්ගා. ඔයාලට පේනවද රේන්බෝ එකක් තියෙනවා? මේ තියෙන්නේ පිටිපස්සේ view එක. මේකේ මේ වතුර වැටෙන එකේ අර හිරිකඩ ඔක්කොම එකට එනවා. ගත්තා. බලන්න ඉන්න. හරියට. කරනවා. මෙයා වඩාගෙන පුළුවන්. වඩාගෙන සිතිරි කොට ගන්න පුළුවන් නේ. වඩාගෙන මෙයා එක කකුල මේම උස්සලා මෙයා මුණට මුණ බලන් ගියා පට්ට ලස්සන. වඩා ගන්න. මම අර නිකන් අඩාගත්තත් අමාරුයි. ඕම යට බරයි ඕම ඊටට. ලවර් ස්ලිප් එකෙන් පස්සේ අපි ගියා ග්‍රෙගරි පාක් එකට. ඒගොල්ලෝ අර ගම් අතරින් පස්සේ අද තමයි ෆස්ට් ටයිම් පළවෙනි දවසට අස්සයෝ දාලා තියෙන අද. අපිට අස්සය අපදින්න කම්මැලි නිසා. තව පොඩ්ඩෙන් මෙයා මාව වට්ටනවා. කොහෙද බන් පොඩ්ඩක්. තම්බි විතර ඕඩියන මල්ලි. වීඩියෝ දැම්මේ? වීඩියෝ දාලා තියෙනවා. ගන්න ෆොටෝ. පොඩ්ඩක් ෆොටෝස් ගාගෙන පස්සේ වීඩියෝ දාමු. අපි ආවා ග්‍රෙගරි ලේක්. සීතලයි 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 සීතලයි. වෙලාව කීයද? වෙලාව හරියටම 5ට විතර. හරියටම 5ට විතර. මේ බෝට් එක කිසි දෙයක් වැඩ කරන්නේ නැහැ. හංස බෝට්ටුත් නැහැ. ලොකු බෝට්ටුත් නැහැ. ඔක්කොම වැඩ කරන්නේ නැහැ. ජෙට් ස්කී නැහැ. ගංගාවතුරෙන් පස්සේ තාම දාලා නැහැ මේවා මුකුත්. පාක් එක ඕපන්. But still boats are not working. දවසේ පඩියනේ. අරුට වගේ තමයි රස්තය කරේ දාගෙන. කාලෙට පස්සේ අදලු දැම්මේ මාර ලක්ෂ එකක් අපේ. කොහොමද? අදලු දැම්මේ. අපියවද? ඔව්. අම්මට. එන්න ඇති. කියන්න ඕන. දැන් ඉන්න බෑ. පුදුම සීතලක් තියෙන්නේ. හුලඟ ගොණ්ඩේ කොම්පවත් එක විදිහට තියන්නේ. ඒ තරම් හුලඟ. අහසත් ලස්සනයි. ඉර බැහැගෙන යන ලස්සනයි.
සීතල ඊට බැහැගෙනවා මාර ලස්සනක් තියෙනවා. ඉල වෙන නැහැ හැබැත්ත. මේ හරි ඉතින් නිකන් බැහැගෙන තියෙන තියෙන මාර ලස්සන. අපි දැන් මෙතන යනවා මට නම් තවත් මෙතන ඉන්නේ පුදුම සීතලයි. මම සීතල දැන් අපි කෙලින්ම යන්නේ අපේ කොටේජ් එකට. කොටේජ් එකට. ගිහිල්ලා බලමු. බැටරි 100ට 1යි තියෙන්නේ. මුකුත් කරගන්න බෑ. බයි. අපි දවල් කොටේජ් එකට චෙක් ඉන් වෙලා කොම් බෑග්ස් තියලා අපව ගියානේ. ඒ නිසා මේගොල්ලෝ දැන් තමයි අපිට හරිම වෙල්කම් එක දුන්නේ. අපිට මල්ලෙකුත් දීලා වෙල්කම් කරලා මේගොල්ලන්ට මේගොල්ලෝ අපිට හොට් ටවල් එකකුත් දීලා කොෆි එකකුත් දුන්නා. මෙතන නම් මාර්ම සිතලා මොකද මේ උසම තැනනේ. හරි. ඒක ඇත්තම කිව්වොත් නිකන් කන්ටේනර් පෙට්ටියක් වගේ. මේක මාර උසයි. කියන්නේ පඩිපෙළ 3ක් විතර නැගලා යන්න ඕනේ. මොකද අපි හිටියේ උඩම කොටේජ් එකේ. මේ කොටේජ් එක බලන්න තමයි දැන් යන්නේ. අස්සන බෙඩ් අරේන්ජ්මන්ට් එකකුත් තියෙනවා. හරින්න. අපි කුමාරි අපේ කෑම රූම් එකටම ඕඩර් කරගත්තා එදාන. මේ තියෙන්නේ දවසේ උදේ කාමරෙන් එළිය බැලුවම තියෙන view එක. ඊයේ හවස වෙච්ච නිසා අපිට වීඩියෝ කරගත්තේ නෑ අපි මොකද පේන්නේ නැහැ ඊයේ හවස. දැන් නම් හොඳට පේනවා. අපේ view එක මේ පැත්තේ මාර ලස්සනයි තේවත්තත් එක්ක. මුළු ශාන්තිපුර ගමම පේනවා මෙතෙන්ට. මේක තමයි ලංකාවේ උසම කොටේජ් එක. කොටේජ් එකට නෙමෙයි මේ උසම ගමනේ බබා. ඔව් උසම ගම මේක තමයි තියෙන උසම කියන්නේ උසම කොටේජ් එක. ලංකාවේ උසම කොටේජ් එක මේක. පිටින් ඉඳගෙන අතන බීන් බෑග් එකකුත් තියෙනවා. දැන් මයික් එකේ දාන්න යන්නේ. ෆිට. She moves like a map with no අර තියෙන border, උසම පන්සල. a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my මේ තියෙන්නේ ඉස්සරහින් view එක. with something in the way she moves keeps pulling at my chain. තමයි ලංකාවේ උසම පාර. අපි දැන් බ්ලැක්බෙරි කොටේජ් එකකින් චෙක් අවුට් වෙන්න යන්නේ. දැන් අපි කෙලින්ම මෙහෙම ගෙදර තමයි යන්නේ. දැන් දෙකට බස් එක තියෙනවා. එහෙට යදි සාමාන්‍යයෙන් 7:00 වගේ වෙයිනේ. 8 වෙනවා. අපි දැන් ඕරල්ට ගිහිල්ලා ටවුන් එකේ පොඩි වටයක් ගහලා මෙහෙම යනවා. ඒත් දැන් අපි අපේ vlog එක මෙතනින් ඉවර කරනවා. මෙතනින් vlog එක end කරනවා. Thank you for watching. Bye bye. අපි කොඹල යන්න බස් එකටත් නැග්ගා. කොඹල යන්න බස් එකට නැග්ගා.